ඔයාගේ PC එක හරි ලැප්ටොප් එක හරි අන්සේව්ද කියලා අපි චෙක් කරගමුද? හරි. අපි යන් වීඩියෝ එකට. ඔයාගේ PC එකේ හරි ලැප්ටොප් එකේ හරි කීබෝඩ් එකේ Windows icon එකත් එක්ක R ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි ස්ටෙප් එකක් එනවා. මේකේ මම මේ ටයිප් කරන එක ටයිප් කරගන්න. ඊට පස්සේ ඕකේ කරන්න. ඊට පස්සේ ඔයාලා ඩිස්ප්ලේ වෙනවා මෙන්න මේ වගේ පොඩි ඉන්ටර්ෆේස් එකක්. මේ ඉන්ටර්ෆේස් එකේ ඔයා ස්ටාර්ට් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ PC එක හරි ලැප්ටොප් එක හරි ස්කෑන් වෙන්න ගන්නවා. මෙන්න මේ කමාන්ඩ් එකෙන් අපිට චෙක් කරන්න පුළුවන් අපේ unset drivers හරි නැත්නම් unset system files ගැන අපේ PC එකේ හරි ලැප්ටොප් එකේ හරි. මේ කමාන්ඩ් එකෙන් අපිට මේ files digital signature verification එකක් වෙලාද නැද්ද කියන එක චෙක් කරගන්න පුළුවන්. මේ විදිහට මේ කමාන්ඩ් එකෙන් අපි චෙක් කරද්දී valid Microsoft digital signature එකක් නැති files හරි drivers හරි අපිට මෙතනදී report එකක් විදිහට පෙන්වනවා. මෙතනදී outdated නැත්නම් modified නැත්නම් unsafe files and drivers අපිට මෙතනදී පෙන්වනවා. මගේ PC එකේ නම් සාමාන්‍යයෙන් මුකුත් erase files නැහැ. ඔයාලගේ PC වල erase මාරි files තිබ්බොත් මෙතනින් display වෙනවා. ඒක ඔයාලා check කරගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට PC එක හරි එක්ක laptop එක හරි unsafe ද කියලා ලේසියෙන්ම check කරන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න. ඔයාලත් තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා පහළ තියෙන subscribe button එකට click කරලා අපිට support එකක් දෙන්න. මොකද මම මේ වගේ දාන තවත් videos ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්.